ඔබ විසාදනයෙන් පිළිගන්නවා Find the Way YouTube channel එක වෙත. අපි හැමෝම කැමති O level විභාගයේ ඉවර වෙද්දී අපේ රිසල්ට් ෂීට් එකේ maths වලට A එකක් තියෙනවා දකින්න. මොකද ගණිතයට A එකක් තියෙනවා කියලා කියද්දී අපිට 아무තු ගැම්මක් එනවා. ඊටත් වඩා අන්තිම මාස කිහිපේ ගේමක් ගහලා A එකක් ගත්තා කිව්වම ඊටත් වඩා ගැම්මක් එනවා. ඉතින් ඒක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කරන්න සුපිරි ෂෙඩියුල් එකක් හදාගන්න විදිය කවුරුත්ම කියලා දෙන්නේ නැති ටිප්ස් කීපයක් එක්ක මම ඔයාලා එක්ක බෙදාගත්තා මතක ඇති. ඔයා ඒක බැලුවේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහින් ඒක බලන්න නම් අමතක කරන්න එපා. මොකද ඒක ලොකු අපරාධයක් කියලා හිතේ විභාගයෙන් පස්සේ ඔයා මේ වීඩියෝ එක දැක්කොත්. ඉතින් අද මේ වීඩියෝවෙන් මම ඔයාට කියලා දෙන්න යන්නේ මේ අමාරුයි කියලා හිතෙන හැමෝම අමාරුයි කියන මේ මැත්ස් මාරම ලේසියෙන් ගොඩදා ගන්න කෙටි ප්‍රශ්න පත්‍රයේ ඔයාලා ලියන්න ඕනම ගණන් මොනවාද කියන එකත් එක්කම ඒකට පාවිච්චි කරන්න ඕන සූත්‍ර සහ ප්‍රමේයනුත් මේ වීඩියෝවෙන් ඔයාලට මගෙන් ලැබෙනවා. ඉතින් අන්තිම වෙනකන් හිටියොත් විතරයි ඒ වාසිය හැමෝටම ලැබෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා රැඳී සිටින්න කියලා මේ සුපිරි වීඩියෝවේ අවසාන තප්පරය වෙනකන්ම. මුලින්ම අපි විභාගයේදී ප්‍රශ්න පත්‍රය වෙන්වන කොටස් අනුව ප්‍රශ්න වෙන් කරගන්න ඕනේ. අපිට මැත්ස් වලට A එකක් ගන්න නම් කෙටි ප්‍රශ්න 20ක්, ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක්, රචනා ප්‍රශ්න 8ක් වගේ හරියටම ලියා ගත්තා නම් ඇති. අපි මේ වීඩියෝව දික් වෙන නිසා කෙටි ප්‍රශ්න 20ක් තෝරගන්න විදිය වීඩියෝ දෙකකින් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි කෙටි ප්‍රශ්න 10 අද වීඩියෝවෙන් අපි ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ව්‍යුහගත රචනා සහ රචනා වලින් කරන්න ලේසිම ගණන් සහ ඒව ගොඩදා ගන්න ඕන උපක්‍රම සම්බන්ධවත් මේ වගේම තවත් වීඩියෝ දෙකකින් මම ඉදිරියේදී ඔයාලට අරන් එන්න සූදානමින් ඉන්නවා. අපි දැන් බලමු එහෙම ගොඩදා ගන්න ලේසිම කෙටි ප්‍රශ්න 20න් පළවෙනි 10 මොනවද කියලා. අංක 1 ත්‍රිකෝණයක කෝණ. ඔයාලට මේ ගාන හදනවා නම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ප්‍රමේයන් 6ක් තියෙනවා. ඒවා ඔයාලා 7 වසරේ ඉඳලාම ඉගෙන ගන්න ඔයාලා දන්නම ඒවා. ඒ යටතේ ඔයාලා දැනගන්න ඕන අනිවාර්ය කරුණු මොනවද? අංක 1 සරල රේඛාවක කෝණවල එකතුව. අංක 2 ප්‍රතිමුඛ කෝණ සමාන වේ කියන නීතිය. අංක 3 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් යන නීතිය. අංක 4 සමාන්තර රේඛා අතර කෝණ. සමාන්තර රේඛා අතර කෝණ කතා කරොත් ඒකේ යටතේ තියෙනවා අනුරූප කෝණ, ඒකාන්තර කෝණ සහ මිත්‍ර කෝණ කියලා යුගල් වර්ග කිහිපයක්. මේ පින්තූරෙන් ඔයාලට ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟ අංක 5 යටතේ සමද්විපාද ත්‍රිකෝණ. එතකොට ඒකෙත් සමාන පාදවලට ඉදිරියෙන් ඇති කෝණ සමානයි සහ කෝණ සමාන නම් සමාන කෝණවලට ඉදිරියෙන් ඇති පාද සමානයි කියලා නීති දෙකකට කැඩෙනවා. ඉතින් ඒකත් මේ පින්තූරෙන් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා. අංක 6 ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ නීතිය. ඒ නීතිය යටතේ තියෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමානයි කියන නීතිය. අපි දැන් බලමු පසුගිය විභාගවල මේ ගාන කීවෙනියාටද ඇවිල්ලා තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලට මේ තිරේ දිස් වෙන විදියට 2024, 23, 22, 21, 2020, 19, 18, 17, 16, 15 මේ 2016 හැර ඉතුරු අවුරුදු කීපෙම මේ ත්‍රිකෝණ ගාන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ අංකය තනින් තනට වෙනස් වුණත් සමහර අවුරුදු වල ඕගොල්ලන්ට පේනවා ඇති ගණන් දෙක ගානේ ලැබිලා තියෙනවා කියන එක. 2024 දෙවනි ගානයි 12 වෙනි ගානයි. 23 දෙවනි ගාන. 22 දෙවනි ගාන. ආයෙ බලන්න 2021 දෙවනි ගානයි 5 වෙනි ගානයි. මේ විදියට සමහර අවුරුදු වල ගණන් දෙකක් ලැබිලා තියෙනවා, සමහර අවුරුදු වල එක ගානක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට අදහසක් තියෙනවා මේ ගාන ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලගේ O level විභාගයේදී මේ ප්‍රශ්නේ ගොඩදා ගන්න පුළුවන් කියන එක. අංක 2 කුඩා පොදු ගුණාකාරය. මේ ගාන ක්‍රම දෙකකට ඔයාලට හදන්න පුළුවන්කම තියෙනවා. එකක් බෙදීමේ ක්‍රමය මගින්. අනිත් එක ප්‍රථමක සාධකවල ගුණිතය ඇසුරෙන්. ප්‍රථමක සාධක ඇසුරෙන් හදනවා නම් ඒකෙදි අපි භාවිතා කරන්නේ එකිනෙකට වෙනස් සාධකවල විශාලතම බලයන්ගේ ගුණිතය කුඩා පොදු ගුණාකාරය ලෙස තමයි අපිට ලැබෙන්නේ. ඒකට මම උදාහරණයක් ඔයාලට මේ තිරේ පෙන්නනවා. මේකෙන් ඕගොල්ලෝ අදහසක් අරගන්න. අපි දැන් බලමු පසුගිය විභාගවල ඒ ගාන කී වෙනියාටද තියෙන්නේ කියලා. ඕගොල්ලෝ හොඳට බැලුවොත් 24, 23, 22, 21
20 වගේම 2019 17 16 යන අවුරුදු කීපයේදීම කුඩා පොදු ගුණාකාරය කියන ගාන අනිවාර්යයෙන්ම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කුඩා පොදු ගුණාකාරයත් අල්ලගත්තොත් ඒ ගාන අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න පුළුවන් ගානක්. අංක 3 සාධක වෙන් කිරීම. මේ ගාන ගොඩ දාගන්නව නම් අනිවාර්යයෙන්ම ඔයාලා දැනගෙන ඉන්න ඕන ප්‍රධාන සාධක ආකාර 4ක් තියෙනවා. පළවෙනි එක පද 2ක 3ක පොදු සාධක. අංක 2 පද 4ක සාධක. අංක 3 ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක. අංක 4 වර්ග 2ක අන්තරය. මේ ගාන හදන්න ඕනේ නම් මේ ක්‍රම 4 යටතේ තියෙන ගණන් හොයලා හදලා අනිවාර්යයෙන්ම පුරුදු වෙලා ඉන්න ඕනේ. අපි දැන් බලමු පසුගිය විභාගවල මේ සාධක ගාන කී වෙනියටද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාලට මේ දැන් තිරේ දිස්වෙන විදියට 2024 23 22 21 20 2019 18 17 16 නැහැ 15 මෙන්න මේ කියන අවුරුදු කීපෙම ඕගොල්ලොන්ට මේ සාධක ගාන ලැබිලා තියෙනවා. ඉතින් මේකත් අනිවාර්යෙන් ක්‍රමයේ ඉගෙන ගත්තොත් ඔයාලට මේ මාස ගාන හොඳටම ඇති මේ ලකුණු දෙක ගොඩ දා ගන්න. අංක 4 සාධක වෙන් කර විසඳීම. කලින් ක්‍රමයටම සාධක වෙන් කරලා ඒ සාධකයන් වෙන වෙනම බිඳුවට සමාන කිරීමෙන් ඔයාට නොදන්නා පදයට උත්තරයක් සෙවීම මෙහිදී සිදු කරන්න පුළුවන්. අපි දැන් බලමු පසුගිය විභාගවල මේ ගාන. ඒ කියන්නේ සාධක වෙන් කර විසඳීම කියන ගාන කී වෙනියටද ඇවිල්ලා තියෙන කියන එක. ඉතින් මේ ගානත් සමහර අවුරුදු වල නොදුන්නත් අනිවාර්යෙන්ම එන්න ඉඩකඩක් තියෙන ගානක් ඔයගොල්ලෝගේ විභාගයේදී. ඒ නිසා මෙයාටත් සූදානම් වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන් මේකේ ලකුණු දෙක ගොඩ එනවාමයි ඒක ෂුවර්. අංක 5 ප්‍රස්ථාර. ඔයගොල්ලෝ හැමෝම දන්නවා අපිට දෙවෙනි කොටසේ ලොකු ගානක් විදියට ප්‍රස්ථාර ගානක් එනවා කියලා. ඒ වගේම අනිවාර්යෙන්ම ප්‍රස්ථාර වලින් කෙටි ප්‍රශ්නයක් තියෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් මේ ගාන හදන්න අනිවාර්යෙන්ම වැදගත් වෙන බොහොම සරල කරුණු ටිකක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඒකේ යටතේ සරල රේඛාවක සාධාරණ සමීකරණය දැනගෙන ඉන්න එක අනිවාර්යයෙන්ම වැදගත්. සරල රේඛාවක සාධාරණ සමීකරණය විදිහට අපි ගන්නේ y = mx + c. මේකේ මේ m කියලා කියන්නේ අනුක්‍රමණය, ඒ වගේම c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියලා අදහස් කරන්නේ කාටේසිය තලයේ ප්‍රස්ථාරයක් ඇඳගත්තම ඒ රේඛාව y අක්ෂය කපන ලක්ෂයේ y අගයයි. අපි දැන් බලමු මේ පසුගිය වාර විභාගවලදී මේ ප්‍රස්ථාර ගාන කී වෙනියටද ලැබිලා තියෙන්නේ කියන දේ. හැම අවුරුද්දකම ඔයාලට පේනවා ප්‍රස්ථාර ගානක් ලැබිලා තියෙනවා කියන එක. ඉතින් අනිවාර්යෙන් මේ කියන්නේ ප්‍රස්ථාර ගාන හරියට අල්ලගත්තොත් මේකේ ලකුණ ගොඩ දාගන්න පුළුවන්මයි. අංක 6 විජීය භාග. මේ ගානත් ඇත්තටම ලේසි ගානක්. මොකද මේකේ භාග එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තියෙනවා නම් හරය සමාන කරගන්න හරය සහ ලවය එකම පදයකින් ගුණ කරලා ලවය අවසානයේදී එකතු කිරීම හෝ අඩු කිරීම විතරයි කරන්න තියෙන්නේ. එහෙම හරය සමාන කරගන්න කලින් කතා කරපු විදියට කුඩා පොදු ගුණාකාරය අරගන්නත් පුළුවන්. භාග ගුණ කරන්න තියෙනවා නම් උඩ යට. එහෙම නැත්නම් හරහට කැපෙන පද ඒ කියන්නේ බෙදෙනවා නම් බෙදෙන පද බලලා ඒව බෙදන්නයි තියෙන්නේ. භාග බෙදීමක් තිබුණොත් බෙදීම ගුණ කිරීමක් බවට පත් කරලා බෙදෙන භාගයේ පරස්පරයෙන් ගුණ කරන්නයි තියෙන්නේ. ඉතින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් ගානක් තමයි මේ විජීය භාග කියලා කියන්නේ. අපි දැන් බලමු පසුගිය විභාගවල ඒ ගාන කී වෙනියටද ඇවිල්ලා තියෙන්නේ කියන දේ. මෙන්න මේ හැම අවුරුද්දකම විජීය භාගයක් ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ ගානත් මිස් කරගන්න එපා. අංක 7 ලඝු ගණක. ගොඩ දානවා නම් තවත් ලේසිම ගානක් තමයි ලඝු ගණකවල කෙටි ප්‍රශ්නය. තියරි මතක නම් එකපාරින්ම මේ ගාන ගොඩ. ඉතින් මම මේ තිරේ පෙන්වන විදියට ලඝු ගණක නීති ටික ඔයගොල්ලෝ පුරුදු වුණොත් අනිවාර්යෙන් මේ ගාන ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු පසුගිය විභාගවල මේ ගානත් ඇවිල්ලා තියෙනවද කියන දේ. ඔයාලට පේන විදියට 2024 23 22 20 19 18 17 16 15 මෙන්න මේ හැම අවුරුද්දකම මේ ගානත් ඔයාලට ලැබිලා තියෙනවා. 2021 විතරයි මේ ගාන මේ පෙන්නලා තියෙන කොටසෙන් ලැබිලා නැත්තේ. අංක 8 සමාන්තර ශ්‍රේණි හා ගුණෝත්තර ශ්‍රේණි. සමාන්තර ශ්‍රේණි හා ගුණෝත්තර ශ්‍රේණි කියන ගානත් අනිවාර්යෙන් රචනා ප්‍රශ්නයක් විදියට ලැබෙනවා. ඉතින් ඒ වගේම ඒකෙන් කෙටි ප්‍රශ්නයකුත් ඔයාලට ලැබෙනවා. ඒත් කෙටි ප්‍රශ්නය කරන්න ඇත්තටම හරිම ලේසි. ඒකට සූත්‍ර ටික මතක තියාගත්තම ඒක ගොඩ දාගන්න එක ලොකු වැඩක් නෙවෙයි. ඉතින් ඒකට අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන සූත්‍ර ටික මම දැන් ඔයගොල්ලන්ට තිරේ පෙන්නනවා. මේ බව ඔයගොල්ලෝ
පොතක් අරන් සටහන් කරගත්තත් ගැටලුවක් නැහැ. හරි. දැන් අපි බලමු පසුගිය විභාගවල මේ ගාන කී විනියාටද ඇවිල්ලා තියෙන කියන දේ. ඔයගොල්ලන්ට පේනවා මම මේ තිරේ පෙන්වන විදිහට 24, 23, 22, 21, 20, 19, 18, 17 නැහැ. ආයි 15, 14 මේ ගාන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් වැඩි සම්භාවිතාවයක් තියෙන අනිවාර්යයෙන්ම මේ ගාන ඔයාලගේ විභාගයටත් එන්න. ඒ නිසා අනිවාර්යෙන් ලෑස්ති වුණොත් අනිවාර්යයෙන්ම ගොඩ දාගන්න පුළුවන් සුපිරි ගානක් තමයි සමාන්තර ශ්‍රේණි හෝ ගුණෝත්තර ශ්‍රේණි ගාන. අංක 9 කුලක. කුලක කෙටි ප්‍රශ්නය කරන්න ඔයා දැනගෙන ඉන්නම ඕන කරුණු කිහිපයක් තියෙනවා. ඒ යටතේ එකක් තමයි ඡේදනය, මේලය, අනුපූරකය සහ පමණක්. ඒ කියන්නේ Aට පමණක් අයිති කොටස, Bට පමණක් අයිති කොටස කියන අදහස. ඉතින් මේ කොටස් ටික ඔයා හරියටම දන්නවා නම් අනිවාර්යෙන් මේ ගානත් ලේසියෙන්ම කරන්න පුළුවන් ගානක්. අපි දැන් බලමු මේ කුලක කියන ගානත් ඔයගොල්ලන්ට විභාගවලදී කොහොමද ලැබිලා තියෙන්නේ කියන දේ. 2024, 23, 22, 21, 20, 19, 18, 17, 16, 15 සහ 14 මේ කියන හැම අවුරුද්දකම කුලක ගාන ලැබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන්ම කුලක ගානට ඔයා ලෑස්ති වුණොත් මේ මාස ගාන ඒ කුලක ගාන ඔයාට අනිවාර්යෙන්ම ගේමක් නැතුව ගොඩ දාගන්න පුළුවන්. අපි අන්තිම ගාන විදියට අද දවසේ කතා කරන්නේ ත්‍රිකෝණමිතිය. මේ ගාන අමුතුයි වගේ පෙනුනට පුරුදු වුණොත් නම් මාරම ලේසි ගානක්. ඒකට දැනගෙන ඉන්න ඕන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. මේ ත්‍රිකෝණමිතික අනුපාත ටික සහ ඒකේ කෝණය අනුව අනුපාත වෙන් කර ගැනීම. ඒ වගේම පයිතගරස් සම්බන්ධය සහ ආරෝහණ කෝණ අවරෝහණ කෝණ කියන මෙන්න මේ කරුණු සම්බන්ධව ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේ කරුණු දන්නවා නම් එකෙන්ම මේ ගානත් ගොඩ. මේ කරුණු සටහන් කරගෙන මම මේ පෙන්නන පාස් පේපර්ස් වල තියෙන ගණන් ඔයගොල්ලෝ කරලා පුරුදු වෙන්න. මම ඔයාලට සාතික වෙලා කියනවා අනිවාර්යෙන් ඔයාලට මේ ලකුණු ගොඩ දාගන්න පුළුවන්. ඉතින් බැලුවොත් අපි පසුගිය විභාගවල මේ ගාන ඇවිල්ලා තියෙන ක්‍රමය මොකක්ද කියලා 24, 23, 22, 20, 19, 17, 16, 15 මෙන්න මේ කියන අවුරුදු වල 2021 හැර හරි මෙන්න මේ අවුරුදු වල ඔයාට මේ ගාන ලැබිලා තියෙනවා. අද අපි ඔයාලට පළවෙනි කෙටි ප්‍රශ්න 10 ගැන කියලා දුන්නා. කවුරුත් බෙදා ගන්න නැති සමහර උපක්‍රම සහ සූත්‍ර භාවිතයෙන් පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ වීඩියෝවෙන් යමක් ඔයාට ලැබුණා කියලා හිතනවා නම් මේ ගැන තව යාළුවෙක් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝවේ අන්තිම වෙනකම් බලපු කෙනෙක් නම් එයාලට මගේ ගානේ විභාගයට පොඩි අත්වලක් වෙන ගණිතය ගොඩ දාගන්න උදව් වෙන මම නිර්මාණය කරපු PDF එකක් මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. අවශ්‍ය අය පහළ description එකට ගිහිල්ලා මම දාලා තියෙන WhatsApp group එකෙන් join වෙන්න. ඒ වගේම හැම වෙලාවෙම motivation එකක් තියාගෙන වැඩ කරන්න කැමති අය මගේ Facebook page එකත් පහළ තියෙන link එකෙන් ගිහින් follow කරලා තියාගන්න. ඉතින් මේ වගේ තව ගොඩාක් දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මම සූදානම්ින් ඉන්නේ. එකක්වත් මග නොහැර බලන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ ගැටලු වගේම ඔයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න පහලින් කමෙන්ට් එකක් දාන්න මතක තියාගන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.